2026 පෙබරවාරි 4 වෙනිදා. අපි හිතුවේවත් නැති දෙයක් තමයි සිද්ධ වුනේ. අපි ඉන්නේ ඇරව්වල. ඉතින් මහරගම පිළියන්දල පාර මේ දවස්වල ලොකුවටම හදනවා. ඒ නිසා වතුර සප්ලයි එක දවස් 3කට වගේ නවත්තලා. අපේ ගෙදර තියෙන ඕවර්හෙඩ් ටැංක් එකෙත් වතුර ඔක්කොම ඉවර වෙලා. ඒ නිසා ඒක පිරෙනකන් අපි හිතුවා කොයි හරි යමු කියලා. එදා දවසේ අපේ තාත්තත් ගෙදර හිටියා. අපේ නංගිගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් උත් කැම්පස් නිවාඩුවට අපේ ගෙදර ඇවිත්. ඉතින් අපි තීරණය කළා අද තමයි හොඳම දවස කියලා ෆැමිලි ට්‍රිප් එකක් යන්න. හැබැයි අපි ඒ තීරණය ගනිද්දිත් වෙලාව දවල් 12යි. මේ ට්‍රිප් එක සම්පූර්ණයෙන්ම ප්ලෑන් කළේ මම. කොහොමත් අපේ ගෙදර ට්‍රිප් ප්ලෑන තමයි මම. මං කියන්නේ කොහෙද? අපේ ගෙදර කට්ටිය එහෙ යනවා. මට ලොකු පොළපුරුද්දක් තියෙනවා ලස්සන තැන්වල ට්‍රිප්ස් ගිහිල්ලා. ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එක උනේ හික්කඩුව. මම ලංකාවෙන් යන්න කැමතිම ලොකේෂන් එක තමයි හික්කඩුව කියන්නේ. ඔන්න ඉතින් අපි ට්‍රිප් එක යන්න පිටත් වුණා. කාර් එකට නැගලා විනාඩි 20ක්වත් ගියේ නැහැ. අපේ තාත්තා හොඳටම නීති. එයා කොහොමත් ගොඩාක් මහන්සි වුණා පහුගිය අවුරුද්ද පුරාවටම. ඉතින් පොඩි වෙනසකටත් එක්ක මෙහෙම එළියට යන එක තාත්තගේ මානසික නිදහසටත් ගොඩක් හොඳයි කියලා අපිට තේරුණා. අපි කොට්ටාව මාකුඹුර ඉන්ටර්චේන්ජ් එකෙන් හයිවේ එකට ඇතුල් වුණා. හැමදාමත් වගේ හයිවේ එකට වැස්සා. මා හයිවේ එකේ යන මේ ෆීලිං එකට ගොඩාක් ආසයි. මෙහෙම යනකොට පේන view එක ගොඩාක් ලස්සනයි. අපේ බබත් හොඳට වටපිට බල ආසාවෙන් තමයි මේ ගමන ගියේ. හරියටම පැයකට වගේ පස්සේ අපි බද්දේ ගමින් එක්සිට් වුණා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ හික්කඩුව පෙරේරෑන් සන්ස් එකට. අපිට ලන්ච් ගන්න බැරි වුණ නිසා අපි ගොඩාක් බඩගින්නේ හිටියේ. අපි ටේක් අවේ තමයි කෑම ගත්තේ. හැබැයි එතන ලස්සන සී view එක දැකලා එතන ඉඳගෙනම කෑම ගමු කියලා අපි කතා වුණා. ඔන්න එතනත් අපේ තාත්තට ආදරය කරන පිරිස් අපිට හම්බ වුණා. මම වීඩියෝ කළේ නැති වුණාට ගොඩක් දෙනෙක් තාත්තා එක්ක කතා කරලා ෆොටෝස් අරගත්තා. මේ දවස්වල තාත්තා රංගපාන පිරිමි ළමයි සහ රොන්සයා නාට්‍ය දෙකට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ධර්මයේ උදේ 2 චිත්‍රපටයටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර තාත්තට ලැබුණා. සමහරු ධර්මයේ උදේ 2 ෆිල්ම් එක දෙවතාවක් පවා බලලා තිබුණා. මේවා හෙද්දිත් අපිට ගොඩාක් සතුටුයි. අපේ චූටි බබා ජීවිතේ පළවෙනි වතාවට තමයි මුහුද දැක්කේ. ඉතින් ඒකත් මට ස්පෙෂල් මූමන්ට් එකක්. අපේ අම්මට නම් යන තැන මේ වගේ යාළුවෙක් හම්බ වෙනවමයි. බල්ලෙක්, පූසෙක් නැත්තම් කපුටෙක් හරි කමක් නැහැ අපේ අම්මට කන්න දෙන්න තියෙනවනම්. ඕවා ඉතින් අපේ අම්මගේ පරම්පරාවෙන් එන ගති ලක්ෂණ තමයි. ඊළඟට ඔන්න හවස 5ට වගේ අපි ආව හොටෙල් එකට. මේක ගොඩක් කල් වහලා තියලා අලුතෙන්ම ඕපන් කරපු හොටෙල් එකක්. අපි විතරමයි ගෙස්ලට හිටියෙත්. හොටෙල් එක නම් හරිම ලස්සනයි. පූල් එකට තමයි මං ආසම වුනේ. එයාලා අපිට ලස්සන රූම්ස් දෙකක් ලෑස්ති කරලා තිබුණා. හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි තිබුණේ මෙතන. අපේ අම්මයි තාත්තයි දෙන්නම මේ විදියට hina වෙවි කතා කර ඉන්නවා දකින්න එක මගේ හිතට ලොකු සැනසීමක් වුණා. ඉතින් අපිට මේ වගේ ඩයිනින් ටේබල් එකක්, කිචන් ඒරියා එකක් වගේම ගොඩක් පහසුකම් තිබුණා. මෙන්න මේ රූම් එකේ තමයි මමයි නංගිලා දෙන්නයි හිටියේ. ඒකල පස්සේ අපිට තව චූටි බෙඩ් එකකුත් දාලා දුන්නා. අපේ නංගිලත් හොටෙල් එකට ආපු වෙලාවෙ නම් ලස්සන ෆොටෝස් වීඩියෝස් අරගත්තා. අපිටම හිතා ගන්න බෑ මේ මුළු හොටෙල් එකම අපිට තමයි වෙන් වෙලා තිබුණේ කියලා අද දවසේ. ඉතින් ගොඩාක් ලොකු සතුටකුත් එක්ක අපි පොඩි රෙස්ට් එකකුත් අරගෙන ඊළඟට යන්න ලෑස්ති වුණේ පූල් එකට. බලන්නකෝ ඉතින් අපේ චූටි බබාගේ අවුට්ෆිට් එක කොහොමද කියලා. හික්කඩුවටම ගැලපෙනා නේද? Under nane. Apa
කැල්ල දෙන්න ඔයාට අන්න බෑනේ තාම අපේ අම්මට චූටි බබාව දීලා අපි ඉතින් ආව පූල් එකට. මේ පූල් එක නම් හරිම ලස්සනයි නේද? අපි ඉතින් ගොඩාක් වෙලා ස්විම් කරා, ඩාන්ස් කරා, සින්දු කිව්වා, hina වුණා. මුළු පූල් එකටම අපි විතරයි. ඒක කොච්චර හොඳ chance එකක්ද නේද? මං හිතන්නේ අපි පැය 2-3ක්ම පූල් එකේ හිටියා. ගොඩාක් කාලෙකට පස්සේ තමයි අපේ ඒකාකාරී ලයිෆ් ස්ටයිල් එකෙන් මිදිලා අපි මේ වගේ තැනකට ආවේ. ඉතින් අපි ඒ දවසෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. අපි රැට එළියෙන් කෑම ඕඩර් කරලා කාලා හොඳට නිදාගත්තා. ඊළඟ දවසේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ටිකක් ඉඳලා අපි හිතුවා බීච් එක පැත්තට යන්න. අපිට ඕන උනේ රැල්ල පොඩ්ඩක් පාගලා මොනවා හරි කාලා එන්න විතරයි. හැබැයි බීච් එකට ගියාට පස්සේ අපේ ඔක්කොම ප්ලෑන්ස් වෙනස් වුණා. අපි මුහුදට පැන්නේ ඇඳන් හිටපු ඇඳුම පිටින්මයි. ඒ ෆීලිං එක නම් වචනෙන් විස්තර කරන්න බෑ. මට ආයේ පොඩි කාලේ මතක් වුණා. චූටි කාලෙත් අපි තුන්දෙනා මෙහෙම ට්‍රිප් ඇවිත් නෑවා. කාලය කොච්චර ඉක්මනට ගිහින්ද කියලා හිතද්දී හිතට දැනුනේ ලොකු දුකක්. බීච් එකේ නාලා ආයෙත් හොටල් එකට ඇවිත් ඇඳගෙන අපි ආයෙ ගියා ඩිනර් වලට. මගේ ෆේවරිට්ම රෙස්ටෝරන්ට් එකට. මේ රෙස්ටෝරන්ට් එකට අනිවාර්යෙන්ම එනවා මම හික්කඩු ආව හැම පාරම. මේක තමයි රිෆ්‍රෙෂ් රෙස්ටෝරන්ට් එක. මේක තියෙන්නේ හික්කඩුව සිට්‍රස් හොටෙල් එක එහා පැත්තේ. අපි මුලින්ම බීච් එක අයිනේ ඉඳගන්න හැදුවත් පස්සේ රෙස්ටෝරන්ට් එක ඇතුළෙන්ම ඉඳගත්තා. අපි තුන්දෙනා ඉතින් කාලෙකට පස්සේ හම්බුන යාළුවෝ තුන්දෙනෙක් වගේ පරණ දේවල් මතක් කර කර ඇති තරම් hina වුණා. අපි ගත්තේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකයි, ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකයි, ක්‍රීමි සීෆුඩ් ස්පැගටි එකයි. තව අම්මටයි තාත්තටයි වෙනම ටේක් අවේ ඕඩර් කරා. මෙහි මරිනාරා කියන පීට්සා එක හරිම රසයි. ඔයාලා ආවොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මම මෙතන ලොකු බැරෑරුම් කතාවක්. මොකද බබාව අම්මත් එක්ක තනියෙන් තියලානේ ආවේ. මේ කෑම ටික නම් මාරම රහට තිබුණා. අපි දැන් යන්නයි හදන්නේ. තාත්තා නම් හොඳ රෙස්ට් එකක් ගත්ත දවස් දෙකක්. අපිත් එක්ක එළියට යන්න ආවෙත් නෑ. එයා හොඳට නිදාගත්තා. දැන් අම්මා තාත්තව ලෑස්ති කරනවා. මම අසම නිදා ගන්න එක ඉතින් ලොකු චිත්‍රපට කීපයක් කරනවා. ඉතින් හැමදේම ඉතින් මොනවද මගේ එයා නැතුව මුත් කරගන්න බෑ. මෙයා ඔක්කොම කරන ඔක්කොම පොඩ්ඩක් බලා ගන්නවා. ඉතින් එයාගේ ශක්තිය නැතුව මට මේ කිසි දෙයක් කරන්න බෑ. මගේ හයිය එයා තමයි. දවස් දෙකක් ඇසිපිය ගහන වේගෙන් ඉවර වුණා. අපි ඊළඟ දවසේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙනම ආපහු ගෙදර එන්න පිටත් වුණා. අවංකවම කියන්න ඕන මේ හොටෙල් එක ඇත්තටම ලස්සනයි. හැමදේම හොඳයි. හැබැයි කෑම නම් අපිට හරි ගියේම නැහැ. ඉතින් අපි ඒකේ මැනේජර්ටත් ඒ ගැන කියලා තමයි ආවේ. මොකද අපි දෙන ෆීඩ්බැක් එක එයාලට ඉම්ප්‍රූව් වෙන්න හොඳ chance එකක්. මගේ මුණුපුරත් එක්ක මම පොඩි ට්‍රිප් එකක් ගියා හික්කඩුවට. ඉතින් දවස් 3-4ක් හිටියා. හරි සතුටුයි. ධර්මවිදී චිත්‍රපටියත් ඇත්තටම මේ දවස් තාම ආදායම් වාර්තා බිනේරමින් බලන ඒකත් බලන්න මම ළඟදීම වගේ චිත්‍රපටයක් එනවා මම අධ්‍යක්ෂණය කරපු එක The Old Man කියලා ඒකත් බලන්න එන්න. ඉතින් අපි ආදරෙන් ඉතින් අපි හැමෝම එච්චර වෙනම කිසි දෙයක් නැහැ. එකම ආදරේ තමයි මගේ මේ මුණුපුරා මට. හරි. මේ ට්‍රිප් එකේ ලොකුම විනර් තමයි අපේ තාත්තා. දවස් දෙකක් පුරාවට එයා හොඳට කාලා බීලා නිදාගත්තා.
අවුරුදු ගාණක් අපි වෙනුවෙන් එක දිගට රෙස්ට් එකක් නැතුව දූපයාට මේ දවස් දෙක බ්ලෙසිං එකක් වුණා. ජීවිතේ ලස්සනම මතක හැදෙන්නේ ප්ලෑන් කරලා නෙමෙයි. වතුර සප්ලයි එක නැති නිසා අපි ගෙදරින් පිට වුණාට මේක මේ තරම් ලස්සන මෙමරි එකක් වෙයි කියලා මම හිතුවේ නෑ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි අපිව බලන් හිටියට. ආයෙත් ඉක්මනින්ම හමු වෙමු.